ආයුබෝවන්. ජෙනරල් සරත් පොන්සේකා අවුරුදු 3ක් හිරේට ගියේ ඇයි? අදත් බොහෝ අය ඒ පිළිබඳ දන්නේ නැහැ. බොහෝ අය හිතන්නේ මහින්ද රාජපක්ෂ මොහුව හිරේ දැම්මා කියලා. ඇත්තටම පොන්සේකා හිරේ ගියේ ඔහු කරපු බරපතල වරදකට. ඒ තමයි ඔහු විසින් හමුදාව පාවා දීමේ චෝදනාවට. ඒ කියන්නේ ජෙනරල් සරත් පොන්සේකා 2009 දෙසැම්බර් 13 වෙනිදා සන්ඩේ ලීඩර් පුවත්පතට කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන මේ ප්‍රකාශයේ මොකද්ද තිබුණේ? මේ ප්‍රකාශයේ සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කරනවා. එහෙම නැත්නම් ජෙනරල් පොන්සේකාව උපුටා දක්වනවා Gota ordered them to be shot කියලා. ඒ කියන්නේ ගෝඨාභය ඕඩර් කළා ඔවුන්ට වෙඩි තියන්න කියලා. ඔවුන් කියන්නේ මේ කවුද? LTT සංවිධානයේ පුලිදේවන්, රමේෂ් සහ නඩේෂන්. නඩේෂන් කියන්නේ හිටපු පොලිස්පතිවරයා LTT සංවිධානයේ. රමේෂ් කියන්නේ හමුදා නායකයෙක්, හමුදා කමාන්ඩර් කෙනෙක්. පුලිදේවන් අනිත් එක්කෙනා සාම නියෝජිතයා. මේ අය බාර වෙනකොට ආරක්ෂක හමුදාවට මේ අයට බාර දෙන්න වෙන්න එපා. සුදු කොඩිය අරගෙන එනකොට මේගොල්ලන්ට වෙඩි තියන්න කියලා ගෝඨාභය ශවේන්ද්‍ර සිල්වට අණකලා කියලා ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ පෙඩරිකා ජෑන්ස්ට කියනවා. ලාල් වික්‍රමතුංගත් ඉස්සරහා තියාගෙන තමයි ඔහු මේක කියන්නේ කියලා මේ පුවත්පත වාර්තා කරනවා. සන්ඩේ ලීඩර් පුවත්පත කියන්නේ ඔබ දන්නවා රාජපක්ෂවාදී පුවත්පතක් නෙමෙයි කවදාවත්. උන් හැමදාම රාජපක්ෂ විරුද්ධ කඳවුරේ හිටියේ. ඉතින් ඒ පුවත්පතේ තමයි මේක වාර්තා කරලා තිබුණේ සිරස්තලය විදිහට. එතකොට මෙන්න මේකට නඩුව අහලා තමයි මහාධිකරණය ඔහුට අවුරුදු 3ක් අච්චු කරන්නේ. දැන් බොහෝ අය හිතන්නේ ඔහු අර මහින්ද රාජපක්ෂ විරුද්ධ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණු නිසා මේක කළා කියලා. ඇත්තටම එතන අපි පිළිගන්න ඕනේ දේශපාලන ભેදයක් තිබුණා මහින්ද රාජපක්ෂ සහ පොන්සේකා අතර. නමුත් ඒකයි මේකයි කිසිම සම්බන්ධයක් නැහැ. මේ බරපතල චෝදනා මේකෙන් පස්සේ තමයි අතර මේක ප්‍රසිද්ධයි සුදු කොඩි නඩුව කියලා. මේකෙන් පස්සේ තමයි ලංකාවට මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා විදේශ රටවල් එල්ල කරන්න පටන් ගත්තේ. මොකද මේ හමුදාවේ ප්‍රධානියා, ඒ කියන්නේ මේ යුද්ධය කරපු හමුදාවේ හමුදාපතිවරයා තමන්ගේ හමුදාව ගැන මෙහෙම ප්‍රකාශයක් කළාම විදේශ රටවල් කොහොම ප්‍රකාශ කරයිද? ඇත්තටම ඔය ශවේන්ද්‍ර සිල්ව වගේ අයට මේ මෑතකදීත් බ්‍රිතාන්‍ය වගේ රටවල් වලින් එහෙම තහනම් කරේ මෙන්න මේ චෝදනා පදනම් කරගෙන. ඊට කලින් ඇමරිකාවට ඒ මොහොත තහනම් කරලා තිබුණා. ඉතින් මෙන්න මේ වගේ බරපතල ප්‍රකාශයක් කරලා ලංකාවේ හමුදාව පාවා දීම, රාජ්‍ය පාවා දීම නිසායි ඔහුට අවුරුදු 3ක සිරදඬුවම් නියමනේ. මේක ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ අර ඔහු අත්අඩංගුවට ගත්ත සිදුවීම සහ ඔහු පොදු අපේක්ෂකයා විදිහට මහින්ද රාජපක්ෂට එරෙහිව පෙනී සිටීම. ඒක හරි. එතන අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයා විදිහට පෙනී සිටියට පස්සේ දේශපාලන විරසකයක් ඇති වෙනවා. දෙපැත්තට චෝදනා කරගන්නවා. පොන්සේකාත් චෝදනා කරා. මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන්ුත් මහින්ද රාජපක්ෂ මහත්මයා නැති වුණාට වෙනත් අය චෝදනා කළා. නමුත් ඒක දෙවෙනි කාරණය. පළවෙනි කාරණය තමයි මේ අතිශයින්ම ෆන්ඩමන්ටල් කාරණය. ඔහු මේ ආරක්ෂක හමුදාව පාවා දීමේ කාරණය. ඉතින් ඒක පරිගැනීමක්ද? අනිත් එක මේ මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දීපාල විජේසුන්දර සහ රෂීන් කියන විනිසුරුවරු තමයි මේ නඩුව අහන්නේ. එතකොට ඒ නඩුව අහුවට පස්සේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් තමයි ඔබ සිරබාරයට ගන්න. ඒක නිසා මේක මේ අර මහින්ද රාජපක්ෂත් එක්කලා තිබෙන දේශපාලන විරසකයයි මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. අත වශයෙන්ම මේ ප්‍රශ්නේ මේ අලුතෙන්ම එළියට ආවේ මේ පිල්ලියන් සම්බන්ධ කාරණයක් එක්කලා. දැන් එතමුන් කියන්නේ අපි පිල්ලියන් වෙනුවෙන් පෙනී සිටිනවා, එදා පොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. ඇත්තටම පිල්ලියන් මේ ආකාර වැඩ කළා නැහැ. ඒ කියන්නේ ඔහු මේ පොන්සේකා වගේ දැන් හමුදාවත් එක්කලා එකතු වුණාට පස්සේ ආපහු අපේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පාවා දීම් කළා නැහැ. හැබැයි හමුදාපතිවරයා විදිහට ජෙනරල් පොන්සේකා ඒ පාවා දීම කරා කියන චෝදනාව ඔප්පු වීමෙන් තමයි එහෙම කළේ. ඉතින් ඒ පදනමෙන් අපිට හිතා ගන්න පුළුවන් කවුද ඇත්ත දේශප්‍රේමියා කියලා ඒ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ. ඒක නිසා අපි හැමෝටම කියනවා මේ පොන්සේකාගේ ප්‍රශ්නේ උඩින් පල්ලෙන් අරගෙන බලන්න එපා. මේකේ පිටිපස්සේ තියෙන නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුව ඉතාම අපි පැහැදිලිව තිබෙනවා ওই ප්‍රකාශය කළා කියලා. ඒ විතරක් නෙමෙයි
දැන් දෙසැම්බර් 13 වෙනිදා 2009 මේක පත්තරේ පළ වුණාට පස්සේ පහුවෙන්දා ගිහිල්ලා ජෙනරල් පොන්සේකා සහ කරු ජයසූරිය හමු වෙනවා. ඇමරිකාවේ එවක හිටපු තානාපති බුටනිස් හමු වෙනවා. ඇය මේක ලියන ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට. පසුව විකිලීක්ස් කේබල් හෙළවීමත් එක්කලා මේ පණිවිඩයත් එළියට එනවා. එතෙන්දී ජෙනරල් පොන්සේකා මේ ප්‍රකාශය සිද්ධ කරලා තිබෙනවා. ඒ අනුව ඔහු එදා පෙඩ්‍රිකා ජෑන්ස්ට මේ ප්‍රකාශය කිව්වා කියලා මේ විකිලීක්ස් කේබල් එකෙනුත් තහවුරු වෙනවා. අනිත් එක මෙහෙම දෙයක් කරාට පස්සේ ඒකට දඬුවම් දුන්නේ නැතිනම් ආරක්ෂක හමුදාව ඒක පිළිගත්තා වෙනවා. පිළිගත්තා කියන්නේ ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඒ වෙඩි තැබුවා නම් ඒ වෙඩි තැබු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක සම්පූර්ණ බොරුවට හදපු කතාවක්. හදලා ෆැබ්‍රිකේට් කරලා තමයි මේක කියලා තිබෙන්නේ. ලංකාවේ රජය සහ ආරක්ෂක හමුදාව හිතාමතාම මේක නඩු තීන්දුවේ කියවිලා තිබෙනවා. හිතාමතාම අපහසුතාවයට පත් කිරීම සඳහා සහ අපකීර්තිමත් කිරීම සඳහා කියලා. ඒ නිසා මේ වෙනස ඉතාමත් හොඳින් තේරුම් ගන්න නිසා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඒ අතරෙම අපි ඉල්ලා සිටින ඔබ මේ නාලිකාවට subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා සහ ඉල්ලා සිටමින් සමුගන්න ඔබ සියලු දෙනාට සුවදායක දවසක් ප්‍රාර්ථනා කරමි.